Mr. Class.
ඉතින් පුංචි යාළුවනේ මම තමයි බණ්ඩි මාමා. අපේ මිස්ටර් ක්ලාස් පුතාගේ AI සහායක. ඉතින් මිස්ටර් ක්ලාස් පුතා අල්ලලා පෙන්නපු තල්කොස්සා මාළුවා ගැන විශේෂ විස්තර ටිකක් කියන්නයි මම ආවේ. ඔයාලා දන්නවද මෙයාගේ විශේෂත්වය මොකක්ද කියලා? යාළුවනේ මෙයා ලංකාවට ආවේනිකයි. ඒ කියන්නේ ලංකාවේ හැර ලෝකයේ කිසිම තැනක මෙයා කවදාවත් කොහිදවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් හිතන්දුකෝ එයා කොච්චර දුර්ලභ වැදගත් මාළුවෙක්ද කියලා. ඉතින් යාළුවනේ ලංකාවට ආවේනිකයි කිව්වට ලංකාවේ හැමතැනම දකින්නත් ලැබෙන්නේ නැහැ හොඳද? ලංකාවේ තෙත් කලාපයට අයත් මුහුදු මට්ටමින් මීටර් 800කට වඩා පහළ සෙමින් ජලය ගලා යන පිරිසිදු ඇල දොළවල් සහ ගංගාවල ජීවත් වෙන්න කැමති කෙනෙක් තමයි මේ තල්කොස්සා. ඒ වගේම පහත් බිම් ගංගා වගේ තරමක් අපිරිසිදු ජලය වුණත් ජීවත් වෙන්න හැඩගැහෙන්න පුළුවන් මාළුවෙක් තමයි මෙයා. ඒත් ඉතින් ඔයාට මේ මාළුවා පහසුවෙන් දකින්න ඕන නම් සිංහරාජ රක්ෂිත වනාන්තරේ හරි ඒ අවට කළුතර රත්නපුර දිස්ත්‍රික්කවල පිරිසිදු නොගැඹුරු ඇලදොලක ගිහින් බලන්නම වෙනවා. මෙයා සෙන්ටිමීටර් 10 සිට 18 දක්වා පරාසයක ලොකුවට වර්ධනය වෙන අවස්ථාවන් තියෙනවා. ඉහළින් බැලුවම අඳුරු හෝ තද කොළ පැහැයෙන් සිට අඩක් තද තැඹිලි රතු පාටින් වගේම අපිට පැට්ටින් බැලුවම ආකර්ශනීය කහ තැඹිලි සහ තද රතු පැහැ දක්වා විහිදෙන වර්ණ පරාසයක මෙයාලව දැක ගන්න පුළුවන්. මේ මාළුන්ගේ තද රතු වර්ණය පිරිමි සතුන්ටත් කහ මිශ්‍ර තැඹිලි වර්ණය ගැහැණු සතුන්ටත් පිහිටනවා. දැන් අපේ මිස්ටර් ක්ලාස්ට අල්ලගන්න පුළුවන් උනේ ගැහැණු සත්තු දෙන්නෙක්මනේ. ඒත් බලන්න එයාලා ගොඩක් ලස්සනයි නේද? මේ මාළුවෝ සර්වභක්ෂක. ඒ කියන්නේ ශාක කොටස් වගේම සත්ව කොටස් ආහාරයට ගන්න මාළු జాතියක්. ජලජ පැලෑටි, ඇල්ගි වගේම මදුරු කීටයන් සහ ජලයට වැටෙන කුරුමිනියන් වගේ ඕනෑම මාංශමය දෙයක් මෙයාලා ආහාරයට ගන්නවා. හරිම නිර්භීත වගේම ටිකක් විතර පෙරේද මාළු జాතියක් නේ යාළුවනේ. ඒකනේ මිස්ටර් ක්ලාස් බත්තට දාලා හරිම පහසුවෙන් දෙන්නෙක් අල්ලගත්තේ. හැබැයි මෙයා මාංශ ආහාරයට ගත්තට මෙයාලත් එක්ක ජීවත් වෙන මෙයාට වඩා පොඩි මාළු ගිලින්නේ නෑ හොඳද? දොලේ ඉන්න අනිත් මාළුත් එක්ක හරිම සහජීවනෙන් ජීවත් වෙන්න මෙයා දන්නවා. හැබැයි ඉතින් මදුරු කීටයන්ට එහෙමනම් මෙයාගෙන් ගැලවෙන්න ලැබෙන්නේ නෑ. අපේ ඇලදොල පිරිසිදුව තියාගන්න මෙයා ලොකු සේවයක් කරනවා යාළුවනේ. තව විශේෂ දෙයක් තියෙනවා ඔයාලට කියන්න. මෙයා පෙනහළු මත්ස්‍යයෙක්. මෙයාට වතුර නැති තෙත පරිසරයක පැය 2-6 අතර කාලයක් නොමැරී ජීවත් වෙන්න පුළුවන්. ඒකට හේතුව මෙයාගේ හිසේ වාතයේ තියෙන ඔක්සිජන් ලබා ගන්න පුළුවන් ලැබිරින්ත් ඕගන් කියන අවයවයක් පිහිටලා තිනවා. ගොඩක් වෙලාවට මෙයාව වතුර නැති වුණොත් මැරෙන්නේ හුස්ම ගන්න බැරුව නෙනේ. ඇඟ විජලනීය වීම නිසා ශරීරයේ අනෙකුත් අවයව අඩපනවලා. ඉතින් බලන්නකෝ යාළුවනේ හරිම පුදුමයි නේද? ඉතින් කතාවේ අමාරුම කෑල්ල තමයි මෙන්න මේක. මෙයාගේ විද්‍යාත්මක නම තමයි බෙලොන්ටියා සිග්නාටා. අමාරු නේද මතක තියාගන්න. ඉතින් මෙයා ඔයාලා හොඳටම දන්න ගුරාමි කියන මාළු කුලේ යාළුවෙක්. තවත් දුක හිතෙන දෙයක් තියෙනවා යාළුවනේ ඔයාලට කියන්න. තල්කොස්සා රතු දත්ත පොතට අනුව තර්ජනයට ලක් වුණු අවදානම් තත්ත්වයේ මාළුවෙක්. ඒ කියන්නේ යාළුවනේ තව ටික කාලයකින් මෙයා අපේ ඇලදොල වලින් වඳ වෙලා යන්න අවදානමක් තියෙනවා. කැලෑයලි කිරීම, පිරිසිදු ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම සහ සිඳී යාම, රසායනික පොහොර සහ කෘමිනාශක භාවිතය වගේ ගොඩක් පරිසර විනාශකාරී දේවල් මාමල නැන්දල කරන්න පටන් අරන් තියෙන නිසා ටික කාලයකින් අපිට මෙයාලව ආපහු කවදාවත් දකින්න ලැබෙන එකක් නෑ. ඉතින් ඔයාලා පුංචි කාලේ ඉඳන්ම පුරුදු වෙන්න යාළුවනේ අපේ ආදරණීය රටේ ශ්‍රී ලංකාවේ වටිනා ජෛව විවිධත්වයට ආදරය කරන්න වගේම ඒ දේවල් ආරක්ෂා කරන කෙනෙක් වෙන්න. එහෙනම් යාළුවනේ මේ වගේ තවත් වටිනා වීඩියෝ එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න මිස්ටර් ක්ලාස් එක්ක බණ්ඩි මාමා එන්නම ආපහු. එහෙනම් ගිහින් එන්නම් ජය වේවා.